දකුණු කොනේ නුඹයිනේ සෙනෙහලතානං උතුරේ ඉන්න සෙල්ලම්මල නංගිලට දකුණේ ඉන්න සුමනසිරි මල්ලත් එක්කලා හිනහ වෙන්න තහනම් කාලයක් තිබුණා. හැබැයි දැන් ඒ කාලේ ඉවරයි. උතුරයි දකුණයි යා වෙලා. දැන් උතුරේ අය දකුණටත් දකුණේ අය උතුරටත් යනවා. අපිත් එහෙමයි. අපි උතුරට හරි ආදරේ. ඉතින් අපි ඒ ආදරයත් අරගෙන මේ යන්නේ උතුරට. මේ අපි පවුලේ කට්ටියත් එක්ක එකතු වෙලා යන ගමනක්. ඉතින් ඒ ගමනේදී යාපනයේ ගමනේදී අපි මුලින්ම ගියේ යාපනයේ විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි පරිශ්‍රයේ අලුතෙන් ඉදි කරලා තියෙන සරසවි විහාරයට. ඉතින් බලන්නකෝ මේ සරසවි විහාරය කොච්චර ලස්සනට ඉදි කරලා තියෙනවද කියලා. ඇත්තටම මේක ලංකාවේ විශ්වවිද්‍යාලයක් තුල තියෙන විශාලම විහාරය. ඒ වගේම මේ විහාරයට අමතරව මේ පරිශ්‍රය තුල කෝවිලක්, ඊට අමතරව මුස්ලිම් පල්ලියක් සහ ක්‍රිස්තියානි පල්ලියකුත් තියෙනවා. මේක සර්ව ආගමික මධ්‍යස්ථානයක්. ඉතින් මේ සරසවි විහාරයේ චෛත්‍යය හරි ලස්සනට ඉදි කරලා තියෙනවා. අපිට බලා ගන්න ලැබුණා. ඉතින් මේක හරිම අඩු කාලයක් ඇතුළත උතුරේ ඉදි වෙච්ච හරිම අංග සම්පූර්ණ විහාරයක්. මේ විහාරයේ ආනන්ද බෝධියේ ශාඛාවක්, ඒ වගේම ජයශ්‍රී මහ බෝධියේ ශාඛාවක්, ඒ වගේම කිරිපලු නුගරුකේ නාගදීපේ තියෙන ශාඛාවකුත් තියෙනවා. ඊට අමතරව සත්බුදු වහන්සේලාගේ රූප, ඊට අමතරව විශාල පිරිසකට නවාතැන් ගන්න, භාවනා කරන්න පුළුවන් ලොකු දානශාලාවක්, ඒ වගේ දේවල් ගොඩාක් ඉදිකිරීම මෙහි දක්නට ලැබෙනවා. ඒ වගේම මේ විහාර පරිශ්‍රය තුල හරි අපූර්වට ඉදි කරලා තියෙන සමන් දේවාලකුත් අපිට දක්නට ලැබුණා. ඉතින් මේ සමන් දේවාලේ ඇතුලේ හරි අපූර්වට කරන ලද, ගලින් කරන ලද සමන් දෙවියන්ගේ පිළිමකුත් තිබුණා. ඉතින් අපි හරි සතුටින් මෙතෙන්ට ඇවිල්ලා යාපනයේ සරසවි විහාරය වැඳගෙන එය හදන්න මූලික වෙච්ච කට්ටියටත් පින් සිද්ධ කළා. අපි එතනින් ආපහු යාපනයේ බලා පිටත් වෙන්න ගත්තා. මේ යාපනයේ යන පාර දෙපැත්ත හරි ලස්සනයි. ඒ ලස්සන වැඩි කරන්න තව මොකද්ද බලන්නකෝ තියෙන ඉස්සරහා. ඉතින් ඒ ගැන කියන්න එක්කෙනෙක් මග බලාගෙන ඉන්නවා. එයා ඒ ගැන ඔයාලට කියාවි. ඉස්සරහා තියෙන සංගුමිට්ටි පාලම. ඉස්සරහා තියෙන සංගුමිට්ටි පාලම. අපි දැන් ඒක බලනවා. දැන් අපි ඒක බලනවා. ලංකාවේ ලස්සනම පාලමේ සුන්දරත්වය විඳගෙන අපි යාපනයට එද්දි දවල් 2ට විතර ඇති. දැන් කට්ටිය චිල් එකේ වගේ හිටියට ඉන්නේ හොඳටම බඩගින්නේ. ඉතින් අපි ගියා යාපනයේ තියෙන කෑම රසම තැනට. ඔයාලා අනිවාර්යෙන් යාපනයේ යනවනම් මේ තැනට යන්නම ඕනි.
ඉතින් මේ තමයි මලයාලම් කැපේ. මෙහි ආහාර පිළිගන්නන්නේ හරි අපූරු ක්‍රමයකට. පිඟන් වල මෙහි කෑම කන්න දෙන්නේ නැහැ. මෙහි කෙහෙල් කොළ ටේබල් එකට එලලා ඒ ටේබල් එක උඩට තමයි කෑම දාන්නේ. සාම්බාරු, වඩේ, තෝසේ මේ හැම දෙයක්ම දාන්නේ ඒ කෙහෙල් කොළේ උඩට. අපි ඉතින් කැමති වඩේ හෝ අපි කන්න කැමති තෝසේ හරි ඕඩර් කරලා ඒ කෙහෙල් කොළේ උඩ තියාගෙන තමයි කන්න ඕනේ. ඉතින් ඒක අපේ නඩේ හැමෝටම හරි අපූරු අත්දැකීමක් වුණා. මෙහි කෑමත් හරිම රසයි. අපි වඩේ රහයි නල්ලම් කියන්නේ. මොකද්ද? නල්ලම්. නල්ලම් රොම්බ නල්ලම් වඩේ. එහෙම තමයි ඉතින් යාපනයේ භාෂාවෙන් කියන්නේ. ඉතින් යාපනයේ හැමෝම මෙහෙම කෑම කනකොට මෙන්න එක්කෙනෙක් අඬනවා. එයාට වඩේ කන්න බැහැලු. ඉතින් යා වඩේ කන්න බෑ කියලා අඬනවා. ඊට පස්සේ යාට වඩේ වෙනුවට තෝසේ එකක් දුන්නා. මෙයාලා නම් හොඳටම බඩ පිරෙන්න කාලා. ආමට කියන්න දෙයක් බැරුණානේ. මෙහෙ තමයි මම බිප්පු රසම එලකිරි තියෙන්නේ. ඔයාලත් මෙහෙ එනවනම් අනිවාර්යෙන් මෙහෙන් එලකිරි එකක් බොන්න අමතක කරන්න එපා. අපි ඊට පස්සේ කාලා බීලා බඩ පුරවගෙන අපි ගියා යාපනයේ උතුරු කෙරවලට. උතුරු කෙරවල කිව්වේ පේදුරු තුඩුවට. ලංකාවේ දකුණු කෙරවල දෙවුන්දර තුඩුව, යාපනයේ තියෙනවා පේදුරු තුඩුව උතුරු කෙරවල. ඉතින් යාපනයට එන හැමෝම කැමති ලංකාවේ උතුරු කොරටම ගිහිල්ලා ලංකාව දිහා හැරිලා බලන්න. ඉතින් අපිත් ගියා උතුරු කොනට ලංකාවේ ලස්සන බලන්න. ඉතින් අපි පේදුරු තුඩුවත් බලාගෙන උතුරේ තියෙන සුන්දරත්වය බලාගෙන ආපහු ගියේ වෙනස්ම තැනකට. මේ තැන ටිකක් හරි වෙනස්ම තැනක්. ඒ ගැන අපේ අලුත් නිවේදක මහත්තයා ඔයාට ඉස්සරහට කියාවි. එතකම් පොඩ්ඩක් ඉවසලා ඉන්න. එතන 69ක් රහතන් වහන්සේලාගේ සොහොන් කොට තිබෙනවා. පුංකුළුතුවි දෙව්පතේදී කැඳ වර්ගයක් විෂ වෙලා අපවත් වෙච්ච රහතන් වහන්සේලාගේ 69ක්ගේ සොහොන් කොට තමයි මේ ස්ථානයේ දැක ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් හරි අපූර්ව පුරාවිද්‍යාත්මක ස්ථානය. ඔයාලා අනිවාර්යෙන් යාපනයේ ගියොත් මේ ස්ථාන නම් බලන්න යන්න අමතක කරන්න එපා. යුද්ධ තිබිලවත් මේ ස්ථානය විනාශ වෙලා නැතුව රැකගෙන තිබීම, රැකිලා තිබීම ඇත්තටම ලොකු දෙයක්. දන්නේම නැතුව පළවෙනි දවසේ ගෙවිලා ගියා. ඊට පස්සේ හොඳටම රෑ බෝ වේගෙන ආපු හින්දා අපි ගියේ අපේ නවාතැනට. මේ තියෙන්නේ අපේ නවාතැන. ඉතින් ඒ නවාතැන හරිම ලස්සන නවාතැන. ඒ නවාතැන ගැන වෙනම වීඩියෝ එකක් මම පස්සේ අරගෙන එන්නම්. සුබ උදෑසනක් හැමෝටම. දන්නේම නැතුව දෙවෙනි දවසත් උදා වුණා. ඉතින් අපි මේ හානිකට තකහනේ යන්නේ නාගදීපේ විහාරය වඳින්න. ඉතින් නාගදීපේ විහාරය වඳින්න යනකොට මේ වගේ ලස්සන තොරන් ගහපු පාරවල් වල තමයි යන්න තියෙන්නේ. අපි අද යන්නේ නාගදීපෙට වෙනස්ම පාරකින්. ඒ පාර කොහෙන්ද කියලා ඉස්සරහට මම සෙන්රුත් එක්ක කියන්නම්. මේකට කියන්නේ නේවි පියර් කියලා. හරිද? සාමාන්‍යයෙන් නාගදීපේ අපි යනකොට යන්නේ දැන් මේකට කියන්නේ මේ දූපතට කියන්නේ පුංකුඩු තිව් කියලා. හරිද? පුංකුඩු දිව් දීපතෙන් තමයි නාගදීපට යන්නේ. අර ඈත පේන්නේ කෝවිලක්. අර ඈත පේනවද කොහොමද කෝවිල? ඒ කෝවිල තියෙන්නේ නයිනතිව්. ඒ කියන්නේ නයිනතිව් කියන්නේ නාගදීපෙට දෙමළෙන්. හරිද? නාගදීපේ දූපතට තමයි අපි යන්නේ. අර තියෙන්නේ නාගදීපේ පන්සල. හරිද? දැන් සාමාන්‍යයෙන් අපි නාගදීපේ ට්‍රිප් එකක් යනකොට අර පැත්තේ තියෙනවා කුරුකඩ්ඩුවාන් කියලා ජැටියක්. ඒ ජැටියේ ඉඳලා තමයි බෝට්ටුවෙන් නාගදීපට යන්නේ. හැබැයි අපි අද ආවේ වෙනත් පාරකින්. මේ තියෙන්නේ නේවි පියර් එක. මේ නේවි පියර් එක කියන්නේ අර අතෙන්ට. දැන් අපි යන්නේ නේවි බෝට්ටුවක. ඒතකොට නේවි බෝට්ටුවට යන්නේ අපි තව කණ්ඩායමක විතරයි. ඒතකොට අපි කට්ටියට මේ අර වගේ බෝට්ටුවක නැතුව මේකෙන් යන්න පුළුවන්. දැන් මේ අපි නේවි පියර් එක දිගේ තමයි යන්නේ. කොහෙටද යන්නේ? ඔව් නාගදීපට යන්නේ. මේ ගස් වලට කියන්නේ කඩලාන කියලා. මොනවාද? කඩලාන කියලා කියන්නේ. මොකද නම?
ඒ කඩලාන වලින් වෙන්නේ මොකක්ද දන්නවද? පස සේදෙන එක නැති වෙන එක. යන කාදනය නේද මුහුදු රැල්ල ගහලා මේ අර ගොඩ බිම කාදනය වෙලා යනවනේ. ඒක නැති වෙන එක තමයි කඩලාන වලින් වෙන්නේ. දැන් අපි කොහෙද යන්නේ? අපි කොහෙද යන්නේ? නාගදීපේ. ඒක නාගදීපේ. අර මාළු. මාළු. ඔව්. නාගදීපේ. නාගදීපේ මේ මොකක්ද තියෙන විශේෂත්වය කියලා මම ඔයාලට නාගදීපේට ගිහිල්ලා කියලා දෙන්නම් ඈ. අවදානමට පෙර සූදානම කියලා අපි හැමෝම ලයිෆ් ජැකට් දාගෙන බෝට්ටුවේ ගිහිල්ලා ඉඳගත්තා. ඉතින් මමත් සෙනරුත් අපි දෙන්නයි අපේ අම්මලා අපි කට්ටියම හොඳට ඉස්සරහා බලන්න ඕනේ කියලා හිතාගෙන බෝට්ටුවේ ඉස්සරහාම ඉඳගත්තා. ඉතින් ටික වෙලාවක් ගියාට පස්සේ තමයි ඉඳගත්ත මෝඩකම කියලා තේරුනේ. මොකද අපි ගිය දවසේ මුහුදු රැල්ල හරි වැඩි. ඒ නිසාම අපි හිටපු කට්ටිය ඔක්කොම කපුට වගේ තෙමිලා තමයි නාගදීපට අන්තිමට යන්න උනේ. කො නාගදීපේ? අර තියෙන නාගදීපේ. අර තියෙන කෝවිල. නාගදීපේ ළඟ වගේ තිබුණට අපි හෙන ලොකු වටයක් ගිහිල්ලා තමයි ආවේ. මොකද මුහුදු රැල්ල ඒ තරමටම සැර වැඩි. මුහුද රළු වුණාම එහෙම ඉක්මනට යන්න බෑ. නේවි බෝට්ටුවකින් ගියා කියලා. ඉතින් මේ නේවි එකේ කට්ටිය අපිව ගොඩබිමට ගන්න මේ කඹේ දාලා ඒක ගැට ගහලා හරිම පරිශ්‍රමයක් ගත්තේ. ඒ අය සම්පූර්ණයෙන්ම තෙමිලා ගියා මේ වැඩේ කරද්දි. මොකද ඒ තරම් මුහුද සැරයි. ඉතින් ඒ කට්ටිය අපිව හරි ආරක්ෂිතව මේ විදිහට ගොඩට ගත්තා. ඉතින් මේ විදිහට ගොඩට අරගෙන අපි කට්ටිය දැන් මේ නාගදීපේ විහාරෙ මන්දිර තමයි යන්නේ. හැබැයි අපි අද ඔයාලව නාගදීපේ විහාරේ වඳින්න ඉස්සෙල්ලාම එක් කරගෙන යන්නේ නැහැ. ඒ තැනට වඩා තවත් විශේෂ තැනක් මේ නාගදීපේ රූපතේ තියෙනවා. හැබැයි ඒ තැනට ගොඩක් කට්ටිය යන්නේ නැහැ. හැබැයි මේ තැන හරි ගොඩක්ම විශේෂයි. ඉතින් අපි මේ විදුලි ඉලෙක්ට්‍රික් රථේ නැගීලා අපි යන්නේ ඒ ලස්සන තැන බලන්න. ඉතින් ඒ ලස්සන තැන බලන්න යන පාරත් හරිම ලස්සනයි. ඒ පාරේ යනකොට මේ වගේ තොරන් ඒ වගේ දේවල් දකින්න හම්බ වෙනවා. ඉතින් තොරන් මැදින් ඊට පස්සේ වියන් ගහපු පාරවල් මැදින් අපි කෙමින් ඒ ස්ථානට ළඟා වුණා. මට හිතෙන විදිහට නම් නාගදීපේ ඔය අපි දැන් වඳින විහාරයටත් වඩා මේ විහාරය විශේෂයි. ඉතින් ඒ ගැන අපිට මෙහි ඉන්න කෙනෙක්ගෙන් දැනගන්නට ලැබුණා. ඉතින් අපි ගිහින් බලමු මේ යන විහාරේ මොන වගේ එකක්ද, මොන තරම් ලස්සන එකක්ද, විහාරේ පොඩි එකක්ද, ලොකු එකක්ද, ඒ විස්තර කොහොම අපි ඉස්සරහට දැනගමු. ඔන්න අපි අර කිව්ව තැනට ආවා. මේක හරි පුංචි පන්සලක්. හැබැයි පන්සල පුංචි වුණාට තැන විශේෂයි. ඉතින් ඒ කතාව ඔයාලට ඉස්සරහට මම කියලා දෙන්නම්. සෙනුරු මොකද්ද මේ පන්සලේ නම? මේ පන්සලේ නම මොකද්ද? පන්සලේ? ඔව් නම දන්නේ නැහැ නේද? නාගදීපේ. නෑ නාගදීපේ නෙමෙයි. මේ පන්සලේ නම තමයි මේ බුද්ධ වලව්ව විහාරය. හොඳේ. එතකොට මේ කට්ටිය කියනවා දැන් බුදුහාමුදුරුවෝ නාගදීපේට ආවනේ. නාගදීපේට ඇවිල්ලා මේ මුලින්ම වැඩියේ මේ මෙතෙන්ට කියලා කියන්නේ. මේ බුද්ධ වලව්ව විහාරයට තමයි බුදුහාමුදුරුවෝ වැඩියයි කියලා කියන්නේ. හරිද? මේ ඊට පස්සේ දැන් අතන පන්සලේ තමයි අර මේ යුද්ධයක් ඇති වුණා කියලා කියනවානේ නාගදීපේට. නාගදීපේට බුදුහාමුදුරුවෝ ඇවිල්ලා තියෙන්නේ චූලෝදර මහෝදර කියලා දෙන්නගේ යුද්ධයක් තිබිලා ඒකෙන් අර ගොඩක් මිනිස්සු මැරෙන එක වළක්වන්න තමයි බුදුහාමුදුරුවෝ ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඒ එනකොට මේ සුමන කියලා දෙවි කෙනෙක් බුදුහාමුදුරුවන්ගේ ඔළුවට මේ අර හිසට සෙවණක් වෙන්න කිරිපලු අත්තක් හෙවිල්ලුවලු. හරිද? ඔහොම උසට ඔළුවට අල්ලලා තියෙනවා නිකන් අර කුඩයක් වගේ. ඒ ඊට පස්සේ බුදුහාමුදුරුවෝ ඇවිල්ලා යුද්ධේ සමන එතන ඒක යුද්ධය නිමා කළාලු. ඊට පස්සේ ඒ චූලෝදර මහෝදර කියන දෙන්න මිනිපලඟක් බුදුහාමුදුරන්ට පූජා කළාලු. එතකොට අතර රිදී පාට මේ චෛත්‍යයක් තියෙන්නේ. ඒක හදලා තියෙන්නේ ඒ මිනිපලඟ මේ තැම්පත් කළා. එතකොට අර මේ බුදුහාමුදුරන්ට අල්ලපු අර ඔළුවට අල්ලපු ඒ
කිරිපලු නුගරුකත් එතන පැල කරලා තියෙනවා. මම ඒක පෙන්නන්නම් ඔයාලට. හරිද? මේක තමයි බුද්ධ වලව්ව විහාරය. මෙතෙන්ට තමයි බුදුහාමුදුරුවෝ වැඩියයි කියලා කියන්නේ නාගදීපේ. මේ තමයි මම අර කියපු කිරිපලු නුගරුක. අර සුමන දිව්‍ය රාජයා විසින් බුදුරජාණන් වහන්සේට ඔළුවට සෙවිලි කරපු ඒ අත්ත තමයි මෙතන පැල කරලා තියෙන්නේ. ඉතින් අපි ඒකත් බලාගෙන නාගදීපේ විහාරයේ ඇතුළට ගියා. ඉතින් නාගදීපේ විහාරයේ චෛත්‍ය හරි විශේෂයි. මේක අර මිනි පළඟ තැම්පත් කළා හැදුවට මේක තවත් විශේෂ විදිහට මට පේනවා. මොකද මේක රිදී පාට කරලා තියෙන හින්දා. ඉතින් අපි මේ රිදී පාට ලස්සන චෛත්‍යෙත් වැඳගෙන අපි නාගදීපේ විහාරෙම ගෙදර විහාරගේ අස්සට ගියා. ඉතින් මේ විහාරගෙත් හරි ලස්සනයි. හැබැයි මේ චිත්‍ර නම් අපිට ළඟදී ප්‍රතිසංස්කරණය කරලා වගේ පේනවා. මේ මොකද පරණ භාවයක් නැහැ. ඉතින් මේ චිත්‍ර හරි ලස්සනට තියෙනවා. හැබැයි ඉතින් නාගදීපෙට එන කෙනෙකුට කාගෙන්වත් අහන්න ඕනේ නැහැ මොකද්ද විස්තරය කියලා. මේ විහාරගේ ඇතුලේ හැම කතා පුවතක්ම හරි ලස්සනට චිත්‍රයට නැගලා තියෙනවා. ඉතින් ඒ චිත්‍රයට නගලා තියෙන ඒ චිත්‍ර සහ විහාරයේ ඒ මිනි පළඟේ කතාවේ ඔක්කොම මෙහෙට ආපුවාම දෙක ගන්න පුළුවන්. ඊට අමතරව මේ නාගදීපේ විහාරය ඇතුලේ ලස්සන සුදු බෝධියක් තියෙනවා. මේකට කියන්නේ සුදු බෝධිය කියලා. හැබැයි බෝධිය සුදු වුණාට ඒකේ කොළ ටිකක් කහ පාට හොරුයි. ඒකට කට්ටිය මේකට කියන්නේ සුදු බෝධිය කියලා. බලන්නකො මේ සුදු බෝධිය ළඟ තියෙන ගල් පිළිමේ ලස්සන මුචලින්ද නාගදරණය. ඉතින් අපි නාගදීපේ බලලා ඇවිල්ලා ඊට පස්සේ යාපනයේ පෝට් එක ළඟ මේ විදිහට දවල් කෑම ගත්තා. ඉතින් අපේ කෑම හැදුවේ මේ තමයි HF නෝනා අපේ චලරි නංගි. ඉතින් එයා ආවිල්ලා අපිට ගොඩාක් උදව් කළා. ඉතින් අපි කෑම කාලා බීලා එතන හිටපු බලු කුක්කෝ ටිකකටත් කෑම කන්න දීලා ළඟට ගියේ යාපනයේ ප්‍රධානම ලෑන්ඩ්මාර්ක් එක වෙච්ච යාපනයේ පුස්තකාලය බලන්න. ඉතින් මේ පුස්තකාලයේ ගැන ඉතින් දුක හිතෙන කතන්දරක් තියෙනවා. ඒ කතා ඕනේ නැහැ. හැබැයි වර්තමානයේ මේක ලංකාවේ තියෙන ප්‍රධාන පුස්තකාලවල වලින් එකක්. මේක ඉස්සරහා මේ විදිහට ඍෂිවරයෙක්ගේ පිළිමයක් හදලා තියෙනවා. ඉතින් ඒ ඍෂිතුමාගේ පිළිමෙත් බලාගෙන අපි මේ විදිහට පුස්තකාලය ඇතුළට ගියා. ඉතින් මේක ඇතුලේ ලොකුවට ෆොටෝ ගහන්න ඒ වගේ දේවල් වලට දෙන්න. ඉතින් මේ ඉස්සරහට ටිකේ අපි මේ පුස්තකාලයේ අතීත කතාව සහ මේ ඉපැරෙන දේවල් තියෙන දේවල් ටික බලාගෙන මේ විදිහට පුංචි වීඩියෝ ක්ලිප් එකක් අරගත්තා. මේක ඇතුලේ ඒ කට්ටියගේ දේවල් ඒ කිසිම දෙයක් ලොකුවට එහෙම වීඩියෝ කරන්න තහනම්. ඉතින් මේ විදිහට අපි ඉතින් පුස්තකාලය බැලුවා. ඉතින් අපිට මේ ගැන මේ එහෙ එක්කෙනෙක් පුස්තකාලය කෙනෙක් දෙමළෙන් අපිට මේ පුස්තකාලය ගැන මේ විස්තර කියලා දුන්නා. හැබැයි මට නම් ඒ කිසිම දෙයක් තේරුන්නේ නැහැ. හැබැයි අපේ ගිය නාඩේ කට්ටියට සමහර අයට ඉතින් දෙමළ තේරෙන කට්ටියත් හිටියා. ඉතින් අපි ලංකාවේ වුණාට අපිට දෙමළ බෑ. ඉතින් ඒ ගැන ඇත්තටම ලැජ්ජත් හිතෙනවා. ඉතින් අපි යාපනයේ මේ විදිහට මේ පුස්තකාලය බලලා අපි ඊළඟට ගියේ යාපනයේ ප්‍රධානම නල්ලූර් කෝවිල බලන්න. ඉතින් නල්ලූර් කෝවිල කියන්නේ යාපනයට ආපුවාම නොබලම බැරි තැනක්. ඉතින් මේ කෝවිල සමහර වෙලාවල් වලට විතරයි ඇරලා තියෙන්නේ. අපි ගියා හවස 3න් පස්සේ. 3න් පස්සේ මේක අරිනවා 3 පූජාවට. මං හිතන්නේ ආයේ උදේ වරුවෙත් මේ කෝවිල මේ විදිහට විවෘත කරනවා. එතකොට ඔයාලා මේකට යනවා නම් විවෘත වෙන සහ වහලා තියෙන වෙලාවල් දැනගෙන යන්න ඕන. ඉතින් මේ කෝවිලට මම නම් ඇත්තටම ගියේ නැහැ. මං කලින් එකපාරක් ගිහිල්ලා තියෙන හින්දා. මොකද මේ කෝවිලට යද්දි උඩුකය නිර්වත්ත යන්න ඕනේ පිරිමි කට්ටිය. ගෑනු කට්ටියට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් පිරිමි යන හැමෝම උඩුකය නිර්වත්ත මේ කෝවිල අස්සට යන්න ඕනේ. ඉතින් අපේ නඩේ පිරිමි කට්ටිය මේ විදිහට උඩුකය නිර්වත්ත මේ කෝවිල බලන්න ඇතුළට ගියා. ඉතින් මේ කෝවිල ඇතුලේ තියෙන්නේ ගණ දෙවියන්ගේ රූප, කතරගම දෙවියන්ගේ රූප, ඒ වගේ දේවල්. ඉතින් කට්ටිය මේ ඒව බැඳ ඒ හැමදේම වැඳගෙන ඉතින් මේ විදිහට බොඩි එකත් පෙන්නගෙන මේ විදිහට එළියට ආවා. ඉතින් ඒ ඇවිල්ලා ඉවර වෙලා අපි ඊට පස්සේ මේ ළඟ තවත් විශේෂ තැනක් තියෙනවා. ඒ විශේෂ තැනට තමයි යන්න සූදානම් වෙන්නේ. මොකද අපි උදේට උයලා ගෙන ආපු කෑම කාලා බීලා ගියාට අපිට අතුරුපස කන්න බැරි වුණානේ. ඉතින් අතුරුපස කන්න ඕන නම් එන්න ඕනේ රියෝ අයිස්ක්‍රීම් එකට. රියෝ අයිස්ක්‍රීම් එකක් දැන් යාපනයේ මූලික අංගයක් වෙලා. ඉතින් නල්ලූර් කෝවිල ළඟම තියෙන හින්දා යාපනයේට හැමෝම මේ රියෝ අයිස්ක්‍රීම් එකට ගොඩ වෙන්න අමතක කරන්නේ නැහැ. මේකේ අයිස්ක්‍රීම් වලට අමතරව පොඩි ෂෝටීස්, කෑම වර්ග ඒ වගේ දේවලුත් තියෙනවා. ඉතින් අපි අයිස්ක්‍රීම් ඕඩර් කළා. ඇත්තටම මම නම් පැන් රස ගොඩාක් කන්න කැමති නැති හින්දා
මම ඕඩර් කළේ මෙන්න මේ පළතුරු ප්ලුට් ප්ලැටර් එක. ඉතින් අපි ඒක කාලා දීලා ඉවර වෙලා මෙහෙම පොඩ්ඩක් මෙතන විනෝද වෙලා රෙස් කරලා අපේ ඊළඟ ගමන යන්න පිටත් වුණා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ යාපනයේ දවස ගෙවිලා ගියේ. ඉතින් ඔයාලා යාපනයේ යනවා නම් තව යාපනයේ බලන්න දේවල් ගොඩාක් තියෙනවා. අපිට හැම දෙයක්ම බලන්න වෙලාව මදි හින්දා අපිට හැම දෙයක්ම මග ඇරුණා. ඉතින් අපි ආයෙත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙනවා. ඉතින් එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.